ප්‍රේමන්ත සහෝදර සහෝදරියනි, අද විශේෂ දවසක්. අප ක්‍රිස්තුන් වහන්සේ උත්සවාකාරයෙන් ජෙරුසලමට වැඩම කිරීම ගැන සිහිපත් කරනවා. උන්වහන්සේ අවුරුදු පතා ජෙරුසලමට ගිය බව සඳහන් වෙනවා. නමුත් අද උන්වහන්සේ ජෙරුසලමට පැමිණීම අපට සුවිශේෂයි. උන්වහන්සේව ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් ජනතාව ප්‍රශංසා කරමින් පිළිගන්නවා. නමුත් මේ ප්‍රශංසාව තුළ උන්වහන්සේ අතරමං වෙන්නේ නැහැ. අපි පොඩක් පසුපසට ගියොත් එහෙම ක්‍රිස්තුන් වහන්සේගේ උත්පත්තිය සිද්ධ වෙන්නේ බොහොම බහැපත් තැනක දිනදු ආකාරයෙන්. ඒ වගේම පසු කාලෙන් උන්වහන්සේව මේ ජනතාව හඳුනගන්නේ රජෙක් විදිහට, දේශපාලන නායකයෙක් විදිහට, ජනප්‍රිය පුද්ගලයෙක් විදිහට. නමුත් උන්වහන්සේ සියල්ලම පසට දාලා කොටලුවක පිට නැගලා තමයි ජෙරුසලමට යන්නේ. මේ අදහස් කරනවා අපිට උන්වහන්සේ තුළ තිබුණා මේ ප්‍රමාණිකම බෑපත්කම සහ විශේෂයෙන් උන්වහන්සේට පැවරුණු කාර්යයට මුල් තැන දීම. ඒ නිසා තමයි උන්වහන්සේ කොටලුවේ පිට නැගලා යන්නේ. උන්වහන්සේ ව්‍යංගයෙන් අදහස් කරන ජනතාවට කියා සිටිනවා මම රජෙක් නෙමෙයි, මම දේශපාලන නායකයෙක් නෙමෙයි, මම ජනප්‍රිය පුද්ගලයෙක් නෙමෙයි, මම දෙවියන් වහන්සේගේ කාර්ය කරන්නට ආපු කෙනෙක් කියලා. මේ නිසා අපි හැමතිස්සෙම දෙවියන් වහන්සේගේ සැලැස්මට අනුගත වෙමින් උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන කාර්ය කරන්නට උත්සාහ කරමු. දවසින් දවස උන්වහන්සේ ළඟ වෙන්නට උත්සාහ කරමු. ජේසුස්